සෑම විටම ශක්තිමත්ව සිටින්න, සෑම විටම සිනහවෙන් සිටින්න. එය හැර වෙනත් දෙයක් නොමැත. ඔබට ප්‍රශංසා කරන තොල්වලින්ම තමයි ඔබට ශාපයන් පැමිණෙන්නේ. පළමු අහිමිවීම යනු ඉදිරියටත් එවැනි අහිමිවීම් සිදුවිය හැකි බවට ඔබට ලබා දෙන සංඥාවකි. ඔබට පාලනය කළ නොහැකි දේවල් හිස මත තබාගෙන ඔළුව බරයි කියලා විලාප තියලා වැඩක් නැහැ. ඕනෑම දෙයක් ප්‍රගුණ කිරීමට මූලික වන්නේ ස්වයං පාලනයයි. සෑම සිනහවක්ම කඳුලක් සඟවයි. සෑම කඳුලක්ම කතාවක් සඟවයි. නිහඬතාවයට වඩා වැදගත් නම් පමණක් කතා කරන්න. සිනහව ප්‍රබල වන විට දුක් කරදර කිසිසේත්ම බාධාවක් නොවේ. ඔබ අවසන් ගමන් යන විට ඔබ සතුව ඇති කිසිදු ගමන් මල්ලක් සොබාදහම බාරගන්නේ නැත. එය ඔබට ඇත්තටම අවශ්‍ය දෙයක්ද නැත්නම් සමාජයේ විසින් ඔබට අවශ්‍යතාවයක් ඇති කරන ලද දෙයක්ද ඔබ ඔබගෙන්ම අසා බලන්න. ඉවසන්න. ඔබේ ශ්‍රේෂ්ඨත්වයට එකම ගුරුවරයා ඔබේ අසාර්ථකත්වයයි. සතුටින් සිටීමට ඔබගේ ජීවිතයෙන් ඉවත් කළ යුත්තේ කාරණා දෙකයි. එක මියගිය අතීතය, දෙක අවිනිශ්චිත අනාගතය. නායකින් සෑම විටම අන් අයව ඔසවා තබයි. පාලකයින් සෑම විටම අන් අයව පහළට දමයි. විශිෂ්ටත්වය වෙනුවෙන් ඔබ ගෙවිය යුතු මිල වේදනාවයි. බොහෝ දේ ඉගෙන ගැනීමට සුදුසු වන්නේ Taman කිසිවක්ම නොදන්නා බව පිළිගන්නා මිනිසාය. යුක්තිය ජීවමාන නොවන විට සාමය නිහඬවම මියයයි. තනිකම දරාගත නොහැකි නම් වඩාත්ම සුදුසු දෙය නම් විවාහ නොවී සිටීමයි. ජීවිතය යනු කිසිසේත්ම විසඳාගත යුතු ගැටලුවක් නොවේ. එය සැබවින්ම අත්විඳිය යුතු යථාර්ථයකි. ඔබේ දරුවන්ට ඔබ සැබෑ ලෙසම ආදරේ නම් ඔවුන්ට ඔවුන්ගේම ගමනක් යාමට ඉඩ දෙන්න. ලෝකයා සමග ඇති සටන ජය ගැනීමට නම් අත්හැර දමන්න. ඔබට ඔබ සමග ඇති සටන ජය ගැනීමට නම් දිගටම අල්ලගෙන ඉන්න. ප්‍රශ්න කරන සහ තර්කානුකූලව සිතන තැනැත්තා ජීවිතයේ බොහෝ දේවල් තමා විසින්ම අවබෝධ කරගනී. තම රහස් අන් අය සමග බෙදාගන්නා තැනැත්තා තමාවම විනාශ කරගනී. හැමෝම කැමති ඔබ සාමාන්‍ය වැඩ කරනවා දකින්න. ඉතින් ඔබේ පිස්සුව ජයගත යුත්තේ ඔබමයි. ජීවිතයේ සැබෑ යථාර්ථය එයනම් එයට මුහුණ දීම හැර එයට බියවීමෙන් හෝ එයින් පලා යාමට උත්සාහ කිරීමෙන් කිසිදු පළක් නොමැත. ආලෝකයෙන් බැබලීමට නම් අඳුරේ නොසැලී සිටින්න. සමාජය ඔබට මොන කතාවක් ලිව්වත් ඔබ ඔබේ පාඩුවේ ඔබගේම කතාව දිගටම ලියාගෙන යන්න. මනසින් දුර්වල වුවහොත් ඔබ කොහොමත් පරාජිතයෙක්. මනසින් ශක්තිමත් වුවහොත් ඔබ කොහොමත් ජයග්‍රාහකයෙක්. සියල්ල දැනගැනීම ප්‍රඥාව නොවේ. ප්‍රඥාව යනු කතා කළ යුතු සහ කතා නොකළ යුතු දේ දැනගැනීමයි. බොහෝ විට අපි වැරදි මිනිසුන්ට රැවටෙනවා, හොඳ මිනිසුන්ව ප්‍රතික්ෂේප කරනවා. සුව පහසු කලාපය
ඔබගේ ලොකුම සතුරා බව තේරුම්ගත් මොහොතේ සිට ඔබගේ ජීවිතයේ වර්ධනය ආරම්භ වනු ඇත. ප්‍රඥාවන්ත මිනිසෙකුගේ ශක්තිමත්ම ආයුධය වන්නේ ඉවසීමයි. සුන්දර මිනිසෙක් අන් අයගේද සුන්දරත්වය දකි. කිසිවෙකුටවත් ඔබේ කාලය දෙවරක් නාස්ති කිරීමට ඉඩ නොදෙන්න. කරුණාව යනු හැඟීම්බර වීම නොවේ. අයිති කර ගැනීම යනු ආදරය නොවේ. නිහඬතාවය යනු නෝන්ජල්කම නොවේ. සිනහව යනු දුර්වලකම නොවේ. අපි බලාපොරොත්තු වන දේවල් ඒ විදියටම සිද්ධ නොවන විට ජීවිතයේ සැබෑ යථාර්ථය කුමක්දයි අපට උගන්වයි. ඕනෑවට වඩා විශ්වාස කරාම, ඕනෑවට වඩා බලාපොරොත්තු වුණාම, ඕනෑවට වඩා වේදනාවක් විඳීමට ඔබට සිදු වේවි. මිනිසුන් වැඩියෙන් දේවල් දැනගන්නා තරමට ඔවුන් කතා කරන ප්‍රමාණයද අඩු වෙයි. ඔබට අකමැති මිනිසුන් පසුපස ඔබ යන විට ඔබට කැමති මිනිසුන් ඔබට මගහැරේ. ඔබේ කඳුළුවල වටිනාකම දන්නේ ඔබ පමණක් නම් ඔබේ දෑතින්ම කඳුළු පිහදාගෙන තනියම නැගිටින්න. සෑම ගසකටම වර්ධනය වීමට Tamanටම ආවේනික වූ කාලයක් අවශ්‍ය වේ. ඔබේ වර්ධනය සිදුවන්නේ ඔබටම ආවේනික වූ ක්‍රමයකට බැවින් Tamanගේ ජීවිතය බාහිර ලෝකයා සමග කිසි විටකත් සංසන්දනය නොකරන්න. Taman දකින විදිය පමණක් සැබෑ යථාර්ථයේ බව විශ්වාස කිරීම අන්ධභාවයේ භයානකම ස්වරූපයයි. ඔබට ඉදිරියෙන් තිබෙන ශ්‍රේෂ්ඨ දේවල් දැක ගැනීමට අවශ්‍යයි නම් ඔබට පිටුපසින් තිබූ කැත දේවල් අත්හැර දමන්න. ඔබව විනාශ කරන දෙයක් ඔබ සතුව තිබේ නම් පළමුව එය විනාශ කරන්න. ඔබේ සැබෑම අරගලය දන්නේ ඔබම පමණි. එය අපහසුවෙන් අන් අයට පැහැදිලි කර දීමට යාමෙන් වළකින්න. සාර්ථකත්වයට කිසිවිටකත් ආදරය නොකරන්න. නමුත් අසාර්ථකත්වය ඔබට උගන්වන දෙයට ආදරය කරන්න. කෑදරකම සහ බිය යනු මිනිසුන් විනාශ කර දමන විෂකි. අන් අයගේ බොරු ප්‍රශංසාවන්ට වඩා ඔබ සමග පැමිණෙන සෙවණැල්ල විශ්වාස කරන්න. සියල්ල පැහැදිලිව දැකගත හැක්කේ පළමුව සංසුන් වුවහොත් පමණි. ආශිර්වාදයන් බලාපොරොත්තු වෙන්න කලින් කෘතවේදීත්වය මනාව පුහුණු කරගන්න. ඔබගේ විශාල සිහින මරා දැමීමට අවශ්‍යයි නම් ඒවා කුඩා මනසක් ඇති අයවලුන් සමග බෙදා ගන්න. මිනිසුන් අධිරාජ්‍යයන් ගොඩ නගන්නේ මිනි කීයක් පොළොවට යට කරලද? සැබෑම දුප්පතා යනු සීමිත දේවල් ඇති මිනිසා නොවේ, අසීමිත ආශාවන් ඇති මිනිසාය. යමෙකු ඔබට ඊර්ෂ්‍යා කරයි නම්, චෝදනා අපහාස කරයි නම්, වෛර කරයි නම් එය ඔබගේ ගැටලුවක් නොවේ, එය ඔවුන්ගේ ගැටලුවකි. යම් දිනක ඔබ මිය යන විටත් ඔබට ඉටු කර ගැනීමට නොහැකි වූ බලාපොරොත්තු ඕනෑ තරම් තිබිය හැක. ජීවිතය යනු එයයි. අනාගතය පූර්ණ අවිනිශ්චිතතාවයක් මත රැඳී ඇත. කෝපයෙන් පිටව ගිය අයෙක් නැවත පැමිණියත් සාමයෙන් පිටව ගිය අයෙක් නැවත පැමිණෙන්නේ නැත.
සුව පහසු කලාපය නව සතුරාය, ස්වයං විනය නව මිතුරාය. ඔබට පහර දීමට ඉදිරියෙන් පැමිණෙන සතුරාගෙන් නොව බොරුවට ප්‍රශංසා කරන ඔබගේ මිතුරාගෙන් ආරක්ෂාවන්. යථාර්ථයේ බවට පත්වන්නේ ඔබ නින්දේදී දකින සිහින නොවේ, ඔබ අවදි වී දිනපතාම සිදු කරනු ලබන දෙයයි. කෙටිකාලීන ආඩම්බරකම අත්හැර දිගුකාලීන නිහතමානීකම තෝරා ගන්න. ජීවිතයේ විශාල වෙනස්කම් යනු කුඩා පුරුදුවල එකතුවකි. දැනුම පිරි මනස විභාග ජයගනී. ප්‍රඥාවන්ත පිරි හදවත මිනිසුන් ජයගනී. වඩාත්ම මාරාන්තිකම බන්ධනාගාරය බිත්ති වලින් වට වූ එකක් නොවේ. එය දුර්වල මනසකින් වට වී ඇත. තම වැරැද්ද පිළිගැනීමට අකමැති මිනිසුන් හට ඔවුන් කළ වැරැද්ද පැහැදිලි කර දීමට යාමෙන් කිසිවිටකත් ඔබගේ ශක්තිය නාස්ති නොකරන්න. මුදල් වෙනුවෙන් ඕනෑම දෙයක් කරන අයෙක් ඔබගේ කණ්ඩායමෙන් වහාම ඉවත් කරන්න. බොරුකාරයෙක් හිතන්නේ හැමෝම බොරුකාරයෝ කියලා. දරාගන්න පුළුවන් නම් දරාගන්න. ඉවත් වෙන්න පුළුවන් නම් ඉවත් වන්න. නමුත් කිසි විටකත් පැමිණිලි නොකරන්න.